සුබාලුත් අවුරුද්දක් වේවා ඔයාලා සියලුම දෙනාට 2026 අවුරුද්දට මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා 2026 අවුරුද්ද මම සැමරුවේ මේ විදියට ඉස්සෙල්ලාම කිරි ආහාරයක් හදලා බුද්ධ පූජාව තිබ්බා පස්සේ බුදුන් වැඳලා ඉවර වුණාට පස්සේ පුංචි තේමේසයක් හැදුවා කිරිබත් එක්ක මගේ YouTube channel එකට subscribersලා 500ක් සම්පූර්ණ වුණු වෙලාවේ මං giveaway එකක් දුන්නා. ඔයාලට මතක ඇති මං කිව්වා ඔයාලට රෝසමල් බෑග් ටිකක් දෙනවා කියලා. මේ තියෙන්නේ ඒ රෝසමල් බෑග් ටික. දැන් ඔයාලා බලනවා ඇති රෝසමලක් විතරයි පේන්නේ කෝ බෑග් එක කියලා. මේ රෝසමලේ ඇතුලේ තමයි බෑග් එක තියෙන්නේ. මේක මැජික් බෑග් එකක්. අපි දැන් මේ මැජික් රෝසමලෙන් බෑග් එක එළියට අරගනිමු. බෑග් එකේ මේ යට කොටසේ පොඩි ලොක් එකක් තියෙනවා. ඒ ලොක් එක තද කරාම මේ නූල ඇදෙනවා. ඊට පස්සේ අපි මේ මල මෙන්න මේ විදියට දිග ඇරියහම බෑග් එක එළියට එනවා. ඊට පස්සේ ටිකක් ලොකු බෑග් එකක් ඔයාලට ලැබෙනවා. මේ බෑග් එකේ කිලෝ 10ක් 12ක් අතරේ බඩු දාන්න පුළුවන්. අපිට shopping යනකොට ගෙනියන්න පුළුවන්. මේක පුංචියට ආය අකුලලා දාගන්නත් පුළුවන්. ඉදියට ඊට පස්සේ අපිට බඩු ටිකක් මම දාලා පෙන්නන්නම් ඔයාලට. බඩු ටිකක් දාලා මේ අපිට උස්සන්න පුළුවන් බර දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බඩු දාගෙන ගෙදර ඇවිල්ලා බඩු ටික නැවත අයින් කරලා ඊට පස්සේ බෑග් එකේ බඩු ටික අයින් කරලා අපි නැවතත් බෑග් එක අකුලලා මේ කෝඩ් එකෙන් අදිනවා. බෑග් එක ඇතුල් කරලා කෝඩ් එකෙන් ඇදලා මේ ලොක් එක ආයෙත් අද කරලා නැවත දාගන්න පුළුවන්. මේ රෝසමල් මැජික් බෑග් එක මමමයි හැදුවේ. මම ඔයාලට ළඟදිම දවසක මේක හදන හැටි කියලා දෙන්නම් ඉදිරියේදී. අපේ කාන්තාවන් ඉතින් නිතරම shopping යනවනේ. එයාලට ඉතින් එතකොට ලස්සනට මේක ගෙනියන්න පුළුවන්. දැන් මේ දවස්වල නම් ඉතින් අපි ෆුඩ් සිටි යනකොටත් අපි අපේම කියලා රෙදි බෑග් එකක් අරගෙනයි යන්නේ. ඉතින් මේ බෑග් එක හරිම ලස්සනට එයාලට ගෙනියන්න පුළුවන්. ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන්. මේක හොඳ පිරිසිදුව පාවිච්චි කරොත් ඉතින් ඇත්තටම අවුරුදු 3ක් විතර ඊටත් වැඩිය හොඳට පාවිච්චි කරන්න පුළුවන්. මේක වොෂින් මැෂින් එකේ නම් දාන්න එපා. මොකද මේකේ මේ ලොක් එක කැඩිලා යනවා. මේ වොෂින් මැෂින් එකේ දැම්මහම අපිට අතේ නිකන් සෝදලා ගන්න පුළුවන් සාමාන්‍ය විදියට. ඉතින් මං හිතනවා මගේ විනර්ස්ලත් මේ මගේ මැජික් රෝසමල් බෑග් එකට ගොඩක් ආස වෙයි කියලා. ඉතින් මට සතුටුයි මේ බෑග් එකට කවුරුත් කැමතියි. ඉතින් මේ මැජික් රෝසමල් බෑග් එක ගැන ඔයාලගෙත් යම් අදහසක් තියෙනවා නම් මේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මගේ YouTube channel එකට කැමති නම් ඒක subscribe කරන්න, යාළුවන්ටත් share කරන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. ඔයාලාට සුබ දවසක්.